හලෝ ලොයිට හලෝ ඩොයිච් YouTube channel එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔයා මේ එකතු වෙන්නේ. අද අපි කතා කරන්නේ Das Deutsche Alphabet. එහෙමත් නැත්නම් German හෝඩියේ දෙවෙනි කොටස. ඔයාලා තාමත් පළවෙනි කොටස බැලුවේ නැත්නම් උඩ තියෙන link එකට ගිහිල්ලා පළවෙනි කොටස බලලා එන්න. ගිය පාර වීඩියෝ එකෙන් අපි Deutsche Alphabet එක අඳුනගත්තා. අද අපි මේ අක්ෂර මාලාව ඉගෙන ගන්න පහසු වෙන්න මේ විදියට කොටස් වලට වෙන් කරගමු. පළවෙනි එක වොකාල්, ඒ කියන්නේ ස්වරාක්ෂර. දෙවෙනි එක කොන්සොනන්ට්, අපි කියනවා ව්‍යංජන අක්ෂර කියලා. තුන්වෙනි එක ඩිප්තොං. ඩිප්තොං එකක් කියන්නේ අකුරු කීපයක් එකතු වෙලා තනි ශබ්දයක් විදියට ගන්න අවස්ථාව. අපි මේ එකින් එක අරගෙන වෙන වෙනම සාකච්ඡා කරමු. ඩී වොකාල ස්වරාක්ෂර. ප්‍රධාන වශයෙන් අපි ස්වරාක්ෂර පහක් අඳුන ගන්නවා. පළවෙනි එක ආ, දෙවෙනි එක ඒ, තුන්වෙනි එක ඊ, හතරවෙනි එක ඕ, පස්වෙනි එක ඌ. ආ, ඒ, ඊ, ඕ, ඌ. ආ, ඒ, ඊ, ඕ, ඌ. හරි. මේක ටිකක් අර අපේ ඉංග්‍රීසි වල තියෙන AEIOU වලට සමානයි කියලා ගන්න පුළුවන්. නමුත් අපි ශබ්ද කරන විදිහ පොඩි වෙනසක් තියෙනවා. නමුත් ඔයගලන්ට මතක තියාගන්න ලේසි වෙන්න ඒ විදිහට ගන්නත් පුළුවන්. ඊට අමතරව ඔයගලන්ට පේනවා තවත් අලුත් අකුරු තුනක් තියෙනවා. අපි මේවට කියනවා උම්ලවුට් කියලා. උම්ලවුට් එකක් කියලා කියන්නේ මෙන්න මේ උඩින් අපිට පේන තිත් දෙක තියලා තියෙන අකුරු. මේ වගේ අකුරු තුනක් තියෙනවා. අපි මේ තුනම ස්වරාක්ෂර විදියට තමයි ගන්නෙ. අපි මේකට කියනවා ආමිට් උම්ලවුට්. ආ එකට උම්ලවුට් එකක් ඇවිත් නිසා ආමිට් උම්ලවුට්. දෙවෙනි එක ඕමිට් උම්ලවුට්. ඕමිට් උම්ලවුට්. තුන්වෙනි එක ඌමිට් උම්ලවුට්. අපි මේක ශබ්ද කරන්නේ ආමිට් උම්ලවුට් ශබ්ද කරන්නේ ඒ විදිහට. ඒ. ඕමිට් උම්ලවුට් ශබ්ද කරන්නේ අපි සාමාන්‍යයෙන් ඕ කියන ශබ්දයට වඩා තොල් ටිකක් ඉස්සරහට උල් කරලා තමයි ඒ ශබ්දය උච්චාරණය කරන්න ඕනේ. තුන්වෙනි එක ඌමිට් උම්ලවුට්. අපි සාමාන්‍යයෙන් ඌ ශබ්දය කියනවට වඩා තොල් ටිකක් උල් කරලා තමයි මේ ශබ්දය පිටට දෙන්නේ. මෙන්න මේ විදිහට. ඒ අපි මේ ඔක්කොම දැන් ශබ්ද කරලා බලමු. ආ, ඒ, ඊ, ඕ, ඌ. ඒ, ආයෙත් කියමු. ආ, ඒ, ඊ, ඕ, ඌ. ඒ, අපි බලමු දැන් කොහොමද මේක භාවිතයට ගන්නකොට උච්චාරණයන් හරිම විදියට කරන්න කියලා. පළවෙනි අකුර තියෙනවා ආ. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. මන්, මන්, මන්. මේක අපි මැන් කියන්නේ මෑන් කියන්නේ මන්. කන්, කන්, කන්. ඩස්, ඩස්, ඩස්. හණ්ඩි, හණ්ඩි, හණ්ඩි. වාරන්, වාරන්, වාරන්. ඊළඟට තියෙනවා ඒ ශබ්දය. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. dear, dear, dear. lernen, lernen, lernen. leben, leben. gehen, gehen. sehen, sehen. ඊළඟට තියෙනවා ඊ.
bitter, bitter. East, east. Beginnen, beginnen. Bis, bis. Minuten, Minuten. Zimmer, Zimmer. ඊළඟට තියෙනවා ඕ ශබ්දය. Oft, oft. Dort, dort. Hotel, hotel. Common, common. ඊට පස්සේ තියෙනවා ඌ ශබ්දය. Zug, Zug. Mutter, Mutter. Guten, Guten. Beruf, Beruf. මේ විදිහට තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන ස්වරාක්ෂර පහ හරි විදිහට උච්චාරණය කරන්න භාවිතයේදී. අපි දැන් බලමු umlaut කොහොමද භාවිතයේදී උච්චාරණය කරන්න කියලා. ඉස්සෙල්ලාම තියෙනවා ආමිට් umlaut. මේක අපි ප්‍රොනවුන්ස් කරන්නේ ඒ විදිහට. Äpfel, Äpfel. März, März. Später, später. Länder, Länder. Gäste, Gäste. ඊළඟට තියෙනවා O mit umlaut. අපි ඒක උච්චාරණය කරන්නේ ö විදිහට. O නෙමෙයි ö. Hören, hören. Können, können. Möchten, möchten. Schön, schön. Möglich, möglich. Töpfe, Töpfe. ඊට පස්සේ තියෙනවා ඌ mit umlaut. අපි ඒක ඌ විදිහට නෙමෙයි ශබ්ද කරන්නේ ü, ü. Fünf, fünf. Müde, müde. Stühle, Stühle. Bücher, Bücher. Frühstück, Frühstück. හරි මං හිතනවා ඔයගලන්ට දලා දහසක් එන්න ඇති කියලා. ඔයගොල්ලෝ නිතරම භාවිතා කරනකොට මේක ඉබේම හුරු වෙනවා. ඕකේ ලයිට. අපි ඊළඟට කතා කරන්නේ ඩිප්තොන් ගැන. එහෙමත් නැත්නම් අපි කියනවා සංයුක්ත ස්වරාක්ෂර. අපි බලමු මොනවද මේ සංයුක්ත ස්වරාක්ෂර කියන්නේ කියලා. ස්වරාක්ෂර කීපයක් එක ඒකකයක් විදිහට ශබ්ද කිරීමෙන් තමයි ඩිප්තොන් එකක් හැදෙන්නේ. අපි කලින් කතා කරා ස්වරාක්ෂර ප්‍රධාන වශයෙන් 5ක් සහ ඊට අමතරව umlaut 3ක්. එතකොට මේ අක්ෂර එකතු වෙලා තමයි ඩිප්තොන් එකක් ගොඩ නැගෙන්නේ. පහලින් දීලා තියෙනවා ඒ විදිහට හැදිච්ච අවස්ථා 5ක්. අපි එකින් එක වෙන වෙනම බලමු. ඉස්සලාම තියෙනවා A සහ E එකතු වෙලා හැදිලා තියෙනවා එක ඩිප්තොන් එකක්. අපි ඒක ප්‍රොනවුන්ස් කරන්නේ I විදිහට. I. ඊළඟට A සහ U එකතු වෙලා au හැදෙනවා. ඊළඟට A සහ U එකතු වෙලා oi හැදෙනවා. ඊළඟට E සහ A එකතු වෙලා E හැදෙනවා.
ඊළඟට ආ mit umlaut එක්ක ඌ එකතු වෙලා ඔයි හැදෙනවා. අපි ආයෙත් කිව්වොත් අයි, අව්, ඔයි, ඊ, ඔයි. ඔය විදිහට තමයි එන්නේ. අපි උදාහරණත් එක්ක ඉස්සරහට කතා කරමු. අපි කිව්වා ඒ ඊ එකතු වෙලා හැදෙන්නේ අයි කියලා. අපි බලමු උදාහරණ. wine, wine, mine, mine, climb, climb, ein, ein, nine, nine, Arbeit, Arbeit, drei, drei, zwei, zwei. ඊළඟට ඊ එක්ක ඒ එකතු වෙලා ඊ හැදෙනවා කියලා කිව්වා. අපි බලමු උදාහරණ. see, see, spielen, spielen, sieben, sieben, lieben, lieben, vier, vier, Dienstag, Dienstag, viel, viel. ඊළඟට ආ එක්ක ඌ එකතු වෙලා හැදෙනවා කිව්වා අව්, අව්. house, house, aus, aus, Frau, Frau, Faust, Faust, Klaus, Klaus, blau, blau, grau, grau, August, August. ඊළඟට ඒ එක්ක ඌ එකතු වෙලා ඔයි හැදෙනවා කිව්වා. උදාහරණ Freund, Freund, neun, neun, Neutrum, Neutrum. ඊළඟට ආ mit umlaut එහෙමත් නැත්නම් ඒ එක්ක එකතු වෙලා ඌ ඔයි හැදෙනවා කිව්වා. උදාහරණ Bäume, Bäume, Läuse, Läuse, Häuser, Häuser, Träumen, Träumen, Mäuse, Mäuse, Träume, Träume, Verkäufer, Verkäufer, läuft, läuft, Sträuße, Sträuße. ඕකේ ළමයි. අපි දැන් කතා කරන්නේ consonant. එහෙමත් නැත්නම් ව්‍යංජන අක්ෂර. ඔයගොල්ලෝ දන්නවනේ ව්‍යංජන අක්ෂර කියන්නේ මොනවද කියලා නේද? අපිට සිංහල භාෂාවෙත් තියෙනවනේ ව්‍යංජන අක්ෂර කියන්නේ මොනවද කියලා. මම ඒ නිසා වැඩිදුර ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන්න යන්නේ නැහැ. අපි ඉස්සරහට උදාහරණත් එක්ක ඔයගලන්ට උච්චාරණය වෙන්නේ කොහොමද කියලා කතා කරනවා. B, B, Brille, Brille, Baby, Baby, Ball, Ball. C, Cafe, Cafe. Day, dry,
drei, das, Kind, F, Frau, Faust, fünf, Telefon, Farben, geben, Tag, König, billig, ledisch, Orange, haben, Handy, gehen, yacht. දැන් ඔයගලන්ට මේක දැක්කහම J අකුර තියෙන නිසා j sound එකක් එන්න පුළුවන්. නමුත් මේක j නෙමෙයි අපි pronounce කරන්නේ ය sound එකක් විදිහට තමයි අපි pronounce කරන්න ඕනේ. yacht, Jacke, Januar, jung, Jahr, K, Klasse, Kollege, L, Leben, laufen, lang, M, Mann, Mantel, Mädchen, N, November, natürlich, Name, P, Papagei, Kuh, Quark, air, Raten, Reich, S, Sprachen, spielen, scharfes S. පොඩි ටිප් එකක් දෙන්නම්. අපි මේක සාමාන්‍යයෙන් use කරන්නේ double S යෙදෙන අවස්ථාවකට. එහෙමත් නැත්නම් double S එකක pronunciation එකක් එනකොට තමයි අපි මේ scharfes S එක use කරන්නේ. එහෙමත් නැත්නම් අපි කියනවා S set කියලා. Weiß, heißen, groß, Straße, Tee, Tag, V, මේක V නෙමෙයි, V sound එකක් නෙමෙයි එන්නේ, F sound එකක්. V, Vater, voll, Vorname, verheiraten,
verheiraten, Weh, Weh, Wagen, Wagen, X, X, Taxi, Taxi, Y, Y, Yak, Yacht, Set, Set, Kurz, Kurz, Zwanzig, Zwanzig. ව්‍යංජන අක්ෂර ඇතුලේ අපි තව පොඩි පාර්ට් එකක් ඉගෙන ගන්නවා සංයුක්ත ව්‍යංජන අක්ෂර. එහෙමත් නැත්නම් කොන්සොනන්ට් කොම්බිනේෂන් කියලා. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා මෙතන. සංයුක්ත ව්‍යංජන අක්ෂර කියන්නේ ව්‍යංජන අක්ෂර කීපයක් එක ඒකකයක් විදියට ශබ්ද කරන අවස්ථා. අපි කලින් ඉගෙන ගත්තා මොනවද ව්‍යංජන අක්ෂර කියන්නේ කියලා. අපි බලමු දැන් මොනවද මේ සංයුක්ත ව්‍යංජන අක්ෂර කියලා. CH එකතු වෙලා හැදෙන අවස්ථාව අපි ඉංග්‍රීසි වලදී ගත්ත ච සවුන්ඩ් එක ගන්නෙ නැහැ. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. nach, nach, Milch, Milch, Eich, Eich, CHS, sex, 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 SCH, Schule, Schule, schlafen, schlafen. ගොඩක් වෙලාවට මේ SCH එකතු වුනහම ෂ සවුන්ඩ් එකක් තමයි එන්නේ. ෂ සවුන්ඩ් එකක්. ඊළඟට DT, DT, start, start. අර D ශබ්දයට වඩා T ශබ්දය ටිකක් ඉලිප්පිලා ඇහෙනවා. start. ඊළඟට ST, ST, Stein, Stein, erst, erst. ඊළඟට TION, Nation, Nation, Information, Information, Konzentration, Konzentration. අර TION එකක් එකතු වුනහම ඉංග්‍රීසි වලදී ෂන් ශබ්දයක් එනවා වගේ ජර්මන් වලදී එන්නේ ෂියෝන් වගේ අයිඩියා එකක් ගන්න පුළුවන් අපිට. ඒ විදිහට තමයි ප්‍රොනවුන්ස් වෙන්නේ කියලා. ෂියෝන්, Nation, Information, Konzentration. අපිට මේ අලුත් අක්ෂරයක් ඇඩ් වෙලා තිනවා බීටා සයින් එක වගේ. අපි මේකට කියනවා S set. එහෙමත් නැත්නම් Schraffers S කියලාත් කියනවා. එතකොට දැන් ඔයගලන්ට දැක්ක ගමන් මේක නිකන් ඔයගොල්ලෝ කැපිටල් B අකුරක් වගේ තමයි ගොඩක් අය ලියන්නේ. නමුත් ඒක වැරදි. අපි බලමු හරියටම කොහොමද මේ S set එක ලියන්නේ කියලා. Schraffers S එක ලියනකොට අපි මෙන්න මේ පහලින් තමයි පටන් අරගෙන මේ විදිහට තමයි ඉවර කරන්න ඕනේ. සමහර අය මේක කැපිටල් B අකුරක් විදිහට ලියන අවස්ථා අපි දැකලා තියෙනවා. මෙහෙම ලියනවා සමහර අය. තවත් විදිහට මේ කෑල් ටිකක් දිගට අරගෙන මෙහෙම ලියන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒක ඇත්තටම සාර්ථක ක්‍රමයක් නෙවෙයි. අපි ලියනකොට මෙන්න මෙහෙම තමයි ලියන්න ඕනේ. මෙන්න මේ කෑල්ල පොඩ්ඩක් දිගට ගන්න ඕනේ. මෙතන ගෑවීමක් සිද්ධ වෙන්න බෑ. මෙන්න මෙහෙම තමයි ලියන්න ඕනේ. මෙතනින් පටන් අරගෙන මෙහෙම ඉවර වෙන්න ඕනේ. මම හිතනවා මේ ගැනත් ඔයගලන්ට අවබෝධයක් හම්බ වෙන්න ඇති කියලා. Das Deutsche Alphabet එහෙමත් නැත්නම් German Hodier අපි මෙතනින් ඉවර කරනවා. ආයෙත් අලුත් වීඩියෝ එකක් එක්ක හම්බ වෙන බලාපොරොත්තුවෙන් අනිවාර්යයෙන්ම රැඳී ඉන්න අපේ Hallo Deutsch YouTube channel එකත් එක්ක.